ඔන්න අද තලුත් වීඩියෝ ගෙනත් තින මේ වීඩියෙන් ගෙනල් තියෙන කොහොමද ඉන්ෆෝග්‍රපික්යක් නැත්තම් මයින් මැප් එකක් ලේසිීම හදාගන්න කියනෙක් ගැන Okay. මේක වාල්ට ගොඩක් වැදගත්තන මේකට හේතුව දැන් වාලා නෝටයක්ම හදන්ඩග තුවාලා ගොඩක් කරට සමාරලාට තොරතුර හොයන්න ගයාම ගොඩ ලොකු කාලක් ගතන හැබ මේක හෙමන වාල්ට අදාල් දෙමක්කරි රිසෝසකත් තියන වාල්ට ඒක දීරිවල මේ හදාගන්න පුළුවන් හරි වීඩියකට යම චැනලකට අලුත් කියන්නම් පහල්ති රතු බට සබස්ක බටන කලික් කරලා පිති එකතු වෙන කියලා මතක් කරනවා ම හදපිකත්තින මුලින් මේ පෙන්ලන්න එතකට වල්ට අයිඩිය ගන්න පුල මේ වීඩිය හොඳයිද නැද කෙනෙක්ගෙන වල්ට අයිඩිය ගන්න පුල මේ තියෙන් ම හදපු ඉන්ෆෝග්‍රපික්යක් වල්ට මේ වගේ මයින් මැප් එකක් මත හදාගන්න පුල ම මේ වීඩිය සම්පූර්ණම කිය දෙෙන කොමද හදාගන්න කියන එක හරි පීඩිකටයම මෙතන වාල මුලිම කරගන්න ඕනි මක්කරි ඉන්ටර්ටන් පුලම් බ්‍රවස් එකක් ඔපන් කරගන්න ම මෙතැදි Google Chrome ඔපන් කරගන්නවා හරි ඊට පස්සේ ඔයාලා මම මේ ටයිප් කරගන්නකම ඔයාලට සර්ච් කරගන්න ඕනේ Gemini notebook කියලා ටයිප් කරගන්න Gemini notebook කියලා ටයිප් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Gemini site එකේ හරි ඔයාලා Gemini notebook කියලා ටයිප් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් මෙතනින් ඔයා චුට්ටක් පහළට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තියෙනවා notebook මෙන්න මෙහෙම lm.google කියලා මෙන්න මේ site එක තමයි ඔයාලා යන්න ඕනේ ඔයාලට site එක හොයාගන්න බැරුණොත් මම මේක ඩිස්ක්‍රපෂන් එක දාලා තියන්න සයිට් එක ලින්ක් එක කමෙන්ට් බොක්ස් එකේත් මම පින් කරලා තියන්න. හරි මේක ක්ලික් කරන්න ඔයාලා. හරි ඔයාලා සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන්. මේක ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ උඩම තියෙනවා try Gemini notebook කියලා එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ try Gemini notebook කියන එක එකපාරක් ක්ලික් කරන්න. මේකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඔයාලට මේකෙන් මයින් මැප් විතරන්නේ ඔයාලට මේකේ chart උනත් හදාගන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්න ඔයාලට කැමති නම් ඒ විදිහට හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් මේකේ ඔයාලට welcome to Gemini notebook කියලා තියෙනවා. මෙතන පහළ ටික් එකක් වගේ දාන්න තියෙනවා. මේ ටික් එක දාලා වෙලා මේක ඕකේ කරන්න. හරි ඊට පස්සේ දැන් ඔයාලට මෙන්න මේ වගේ සමහර විට ඕපන් වෙයි. මේක ඕපන් වුණේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේක ආවේ නැහැ කියලා හිතන්නකෝ. ආවේ නැත්නම් ඔයාලට පුළුවන් මේ දකුණු පැත්තේ වම් පැත්තේ තියෙනවා උඩම තියෙනවා add source කියලා තියෙන්නේ මෙන්න මේක ක්ලික් කරන්න එකපාරක්. ඊට පස්සේ මේක ඕපන් වෙනවා. මෙතනදී ඔයාලා කරන්න ඕනේ දැන් ඔයාලට මම මේක සම්පූර්ණයෙන් කියන්න. ඒතර ඔයාලට ගැළපෙන විදිහට මේක හදාගන්න පුළුවන්. Okay. අද මෙතන ඔයාලට පේනවා ඇති search the web for new sources කියලා දිනා. මෙතනින් ඔයාලට prompt එකක් දීලා ඕනනම් විස්තර හොයාගෙන ඒ resources add කරලා ඔයාලට කැමති නම් එහෙම හදාගන්න පුළුවන් infographic එකක් හෝ mind map එකක් නැත්නම් data table එහෙම හදාගන්නත් පුළුවන්. මෙතනදී දැන් ඔයාලා prompt එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන ඒක copy කරලා paste කරලා හෝ නැත්නම් type කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ වෙබ් කියන එකෙන් වෙබ් කියන එක දැම්මොත් ඔයාලට පුළුවන් මේ කියන්නේ වෙබ් එකකින් වෙන්නේ මේ කියන්නේ Google එකකින් සර්ච් වෙනවා. ඊට පස්සේ තමයි අදාළ තොරතුරු එයා හොයාගෙන මේක හැදෙන්න පටන් ගන්න. ඔයාලා නැත්නම් drive කියන එක select කරොත් ඔයාගේ drive එකේ තියෙන ඒවාගෙන් ඔයාලා select කරලා වෙලා මේක හදන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා fast research කියලා එකක් තියෙනවා. මෙන්න මේක click කරලා ඔයාලට පුළුවන් deep research කියන එක දාන්නත් පුළුවන්. ඔයාලා ගොඩක් වෙලාවට මේකේ ඉගෙන ගන්න මොකක් හරි දෙයක් ඒ කියන්නේ ගොඩක් වෙලාවට නෝට් එකක් වගේ හදනවා නම් ඔයාලට පුළුවන් මේ deep research කියන එක use කරන්න. මොකද ඒ වගේ දෙයක් අපිට පොයින්ට් එකටම ඕනේ ගොඩක් වෙලාවට වරදින්න තියෙන කියන වැරදිච්ච තොරතුරු නෙවෙයි අපිට ඕනේ ගොඩක් හොඳ තොරතුරු නෙවෙයි. හොඳ කියන්නේ හරි තොරතුරු ඕනේ අපිට. එතකොට ඔයාලා ගොඩක් වෙලාවට මේ deep research කියන එක use කරා නම් ගොඩක් වෙලාවට හොඳ කියන්නේ සත්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. මොකද fast research එකෙන් වෙන්නේ ඉක්මනට හොයන එකනේ කරන්නේ. ඊට පස්සේ ඔයාලට පේනදි පහළ දිනවා or drop your files කියලා. මෙතනින් ඔයාලට පුළුවන් අප්ලෝඩ් ෆයිල්ස් කියන එක ක්ලික් කරලා ඔයාලගේ මොන හරි තියෙනවා නම් කියන්නේ ඩොකියුමන්ට් එක මොන හරි තියෙනවා කියලා හිතන්න ලෙක්චර් නෝට් එකක් හරි ඒතකොට එහෙම මොකක් හරි එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට මේක ඉස්සරහට සබ්මිට් කියන්නේ මේක අප්ලෝඩ් කරාට පස්සේ ඉබේම මේ ඇතුළට යනවා. ඊට පස්සේ මම කියන්නම් දැන් මේක විස්තර කරලා කියන්න. ඊට පස්සේ මෙතන වෙබ්සයිට් කියලා එකක් තියෙනවා පේනවා ඇති මේ YouTube ලෝගෝ එකත් එක්ක මෙන්න මේක ක්ලික් කරොත් ඔයාලට පුළුවන් ඔයාට දැන් හිතන්න YouTube එකේ මොකක් හරි වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකට අදාළ ඔයාලට සමරි එකක් ඕනේ නැත්නම් මයින්ඩ් මැප් එකක් ඕනේ. නැත්නම් ඉන්ෆෝග්‍රැෆික් එකක් ඕනේ. ඒ වගේ මොකක් හරි එකක් ඕන නැත්නම් data table එකක් ඕනේ කියලා හිතමුකෝ. ඉතින් එහෙම ඕන නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ link එක ගෙනල්ලා මෙන්න මේ වෙබ්සයිට් කෙනෙක් ක්ලික් කරලා ඉවරලා link එක paste කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වීඩියෝ එකට අදාළව මොනවාද report එකක් හරි නැත්නම් ඉන්ෆෝග්‍රැෆික් එකක් හරි හැදෙනවා. Nice. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන drive කියන එක ක්ලික් කරොත් ඔයාලගේ ෆෝන් එකේ හරි PC එකේ හරි තියෙන drive එකක් ටැප් එකේ වුණත් පුළුවන් drive එකක් එකට ගිහිල්ලා ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකට අදාළව හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ copy text කියන ක්ලික් කරලා ඔයාලා type කරගත්ත එකක් තියෙනවා නම් ඒක paste කරලා ඉවරලා මෙතන හදාගන්නත් පුළුවන්. මම මෙතනදී මම මේ ඔක්කොම try කරලා බලලා ඔක්කොම කියන්නේ මම try කරේ website කියන එක try කරා. ඊට පස්සේ මම මෙතන type කරලා එකක් හදාගත්තා. මම ඔයාලට ඒකත් පොඩ්ඩක් පෙන්නලා ඉන්නම්. මෙතන ඔයාලට පේනවාද මේක මම හදවුවේ මේක නම් හැදුවේ මේ assignment එකකට අදාළව
ඒක assignment එකට අදාළව කියන්නේ මම මේක හදපු එකක් තිබුණා. ඊට පස්සේ මම මේක අප්ලෝඩ් කරලා තමයි මම මේ හැදුවේ. ඒකට අදාළව මේ ඒකට අදාළව මම හැදුවා ඒක තමයි මම ඔයාලට මුලින් පෙන්න දැන් මෙතන ලෝඩ් වෙන ටික වෙලා කරනවා මම මේක ආයෙ පෙන්නන්න යන්නේ නැහැ. ඔයාලා මුලදී මම වීඩියෝ එකේ පෙන්නුවා. ඒක තමයි අර නිකන් ඉන්ෆෝග්‍රැෆික් එකක් වගේ පෙන්නුවේ. අන්න ඒක තමයි හදලා තියෙන්නේ එතන. ඊට පස්සේ මම දැන් මේකේ ලින්ක් වලින් හදපු එකක් තියෙනවා. ඒකත් ඔයාලට පෙන්නන්න. මේක නම් තියෙන්නේ රිසෝසස් වලින් හදපු එකක්. මේ තියෙන ඔයාලට පේනවා ඇති මේකේ රිසෝසස් 10ක් විතර රිසෝසස් 9ක් යූස් වෙලා තිනවා. ඔයාලට එතකොට රිසෝසස් කැමති ප්‍රමාණය මේක ඇඩ් කරලා හදාගන්න පුළුවන්. රිසෝසස් අයින් කරලා හදාගන්නත් පුළුවන් කැමති විදියට. ඒ කියන්නේ ඔයාලා හිතන්න මෙතන රිසෝසස් එකක් තියෙනවා ඔයාලට ගැලපෙන්නේ නැහැ ඒක. ඉතින් ඔයාලා ඒක අයින් කරන්න පුළුවන් ඔයාලට. දැන් මේ තියෙන මම තව හදපු එකක්. මේක මම හදව යුනිවර්සිටි වැඩවලට නිකන් හදලා බැලුව එකක්. මේක ලෝඩ් වෙන ටික වෙලාවක් යයි අපි ඒක එතකන් ලෝඩ් මේ තියෙන ලෝඩ් වෙනවා. ඒක ලෝඩ් වෙන ටික වෙලාවක් යයි මම ඔයාලට එතකන් හදන විදිය කියන්න. දැන් මෙතන ඔයාලා අප්ලෝඩ් ෆයිල්ස් ගිහිල්ලා ඔයාලට පුළුවන් මොකක් හරි එකක් තියෙන එකක් අප්ලෝඩ් කරන්න. මම මෙතනදී අප්ලෝඩ් ෆයිල්ස් ගිහිල්ලා මම මොකක් හරි තියෙන එකක් මෙතන අප්ලෝඩ් කරන්න. මොකුත් නෑ අප්ලෝඩ් කරන්න මම මේ වෙලාවේ වෙබ්සයිට් කියන එකට යන්න. ඊට පස්සේ මොකක් හරි දැන් මෙතන YouTube එකට ගිහිල්ලා හිතන්න දැන් ඔයාලා හරි මේ හිතන්න දැන් මෙතන මේ YouTube වීඩියෝ එක දිනවා කියලා හිතන්න මේ ප්‍රවෘත්ති යන තියෙන දැන් මේකටත් දාලා නිකන් මම මේ එක්සැම්පල් එකක් විදිහට මේක කරලා පෙන්නන්න ඔයාලට. මේකේ ලින්ක් එක ඔයාලා කොපි කරගන්න ඕනේ. දැන් ඔයාලා මේකේ ලින්ක් එක කොපි කරගත්තට පස්සේ මේකට අදාළව දැන් ඉන්ෆෝග්‍රැෆික් එකක් හරි නැත්නම් මයින්ඩ් මැප් එකක් හරි තමයි දැන් මේ හදන්න යන්නේ මම. ඔයාලට දැන් මේ වගේ ප්‍රවෘත්තියක නෙවෙයි ඔයාලා හදන්න යන්නේ. දැන් ඔයාලට මොකක් හරි නෝට් එකක් හරි ලෙක්චර් නෝට් එකක් හරි ඒ වගේ මොකක් හරි එකනේ හදන්න යන්නේ. එතකොට ඔයාලා වැදගත් මොකක් හරි එකක් ගන්න මම මෙතනදී හදලා පෙන්නන්නේ එක්සැම්පල් එකක් විදිහට තමයි මේක හදලා පෙන්නන්නේ. ඊට ඔයාලා ලින්ක් එක කොපි කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ සයිට් එකේ මෙතනට ගිහිල්ලා paste and links කියන තැනට ගිහිල්ලා මේක paste කරන්න. ඊට පස්සේ මෙතන මේ insert කියන එක ක්ලික් කරන්න පහළ තියෙන එක. හරි මේ ක්ලික් කරාට පස්සේ දැන් මෙතන පේනවා ඇති මේක කැරකි තොරතුරු ටිකක් ඔන්න දැන් හැදෙන්න පටන් ගන්නවා. අපි බලමු මෙතන මොන වගේ තොරතුරු හරි තොරතුරු ටිකක් හැදුනා. පේනවා ඇති මේකේ එයාම තොරතුරු ටිකක් මෙතන දැන් හදාගත්තා. හරි දැන් මේකට අදාළව ඔයාලට පුළුවන් නෝට් එකක් කියන්නේ ඉන්ෆෝග්‍රැෆික් එකක් නැත්තම් රිපෝට් එකක් ඩේටා ටේබල් එකක් හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ උඩම තියෙනවා මේ මයින්ඩ් මැප් කියලා තියෙනවා රිපෝට් කියලා තියෙනවා ඉන්ෆෝග්‍රැෆික් කියලා තියෙනවා පහළ ඩේටා ටේබල් කියලා තියෙනවා. මෙතන ඕන එකක් ඔයාලට යූස් කරන්න පුළුවන්. මම මෙතන ඉන්ෆෝග්‍රැෆික් කියන එක දැන් ඉබේම මෙන්න මෙතන සිලෙක්ට් කරොත් ඉබේම මෙයාලා විසින් හදනවා. ඒ කියන්නේ මට මාතෘකාවක්වත් මොකක්වත් මම දාන්න ඕනේ නැහැ. ඒක ඉබේම මෙයා කරලා දෙනවා. හැබැයි ඔයා මෙතන ඊට එහා පැත්තේ තියෙන පොඩි ඊතලයක් ඇරෝ එකක් වගේ. මෙන්න මේ ඇරෝ එක ක්ලික් කරොත් ඔයාලට පුළුවන් මේක කස්ටමයිස් කරගන්න. ඒ කියන්නේ දැන් මෙතන භාෂාව ඔයාලට වෙනස් කරන්න පුළුවන්. මේ choose language කියන එක සිලෙක්ට් කරලා ඔයාලට කැමති භාෂාවක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හදන ඉන්ෆෝග්‍රැෆික් එක හෝ ඩේටා ටේබල් එක නැත්නම් රිපෝට් එක කැමති භාෂාවකින් ඔයාලට හදාගන්න පුළුවන්. මම මෙතනදී ඉංග්‍රීසි තියන්නම්. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් choose visual style කියන එකෙන් ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. auto select කියන එක තිබ්බොත් ඒක ඉබේම එයාලා විසින්ම හදලා දෙනවා කැමති එකක්. ඒ කියන්නේ ගැලපෙන එක එයාලා දාලා දෙනවා. ගොඩක් වෙලාවට නෝට් එකක් හදනවා නම් මෙතන තියෙන sketch note කියලා එකක් තියෙනවා. දැන් මේකේ රූපේ load වෙන්න ටික වෙලාවක් ගියයි මගේ connection එක පොඩ්ඩක් දැන් මේ වෙලාවේ slow වෙලා තිනවා. මේ sketch note කියන එක click කරොත් ඔයාලට පුළුවන් note වලට අදාළ විදිහට හදාගන්න. note කියන එක දැන් මගේ load ලා තියෙනවා. ඔයාලට ඕනනම් ඒක select කරන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ anime කියන විදිහට දාලා anime විදිහට හදාගන්නත් පුළුවන්. මම මෙතන sketch note කියන එක දාන්න. ඊට පස්සේ උඩ තියෙන මේ choose orientation කියලා තියෙන මේකේ landscape portrait square දාන්න පුළුවන්. ඔයාලා මෙතන ගොඩක් වෙලා note එකක් හදනවා නම් සාමාන්‍ය landscape තමයි ගොඩක් වෙලාට use කරන්නේ. ඒ නිසා landscape දාන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති level of detail කියලා තියෙනවා. මෙතන ඔයාලට consist කියන එක දැම්මොත් මේක ලොකුවට details නැතුව හදන්නේ. standard කියලා දැම්මොත් ඒක ගානට වගේ හදන්නේ. detail කියන එක ගෙවුවොත් ඔයාලට ගොඩක් විස්තර තියෙන විදිහට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම මෙතන බලන්න source කියන source කියන source මොකේද කියලා තියෙන එකේ මෙතන තියෙනවා අපි use කරන link කීයක් use කරලා තියෙනවද? අපි එක link එකනේ මෙතන use කරේ. ඒක තමයි මෙතන බලාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පහල තියෙනවා describe the infographic you want to create. ඔයාලට මේකේ හදාගන්න ඕනේ ඉතින් මේක විස්තර කරන්න කියලා තියෙනවා. ඒතර මෙතන එයාලා මේ පොඩ්ඩක් කියලා තියෙනවා use blue color theme and highlight the three key stars කියලා. ඒ කියන්නේ මේක කියලා තියෙන ඔයාලට idea එකක් ගන්න. මේ වගේ එකක් ඔයාලා type කරගන්න මෙතන. මම මෙතන මොකුත් type කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. ඊට පස්සේ දැන් ඔයාලා මොකක් හරි මෙතන type කරගෙන අදාළ එක type කරගෙන මෙන්න මේ generate කියන එක click කරාට පස්සේ ඉබේම හැදෙන්න පටන් ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති දැන් මෙතන infographic කියන එක දැන් මෙතන කරකින්න පටන් ගත්තා. දැන් මෙතන generating infographic කියලා තියෙනවා. ටික වෙලාවක් ඇතුළත මෙතන infographic එක හැදෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක එකපාරක් ක්ලික් කරලා
උඩ ඩවන්ලෝඩ් කියලා බටන එකක් තියෙනවා. මෙන්න මේ ඩවන්ලෝඩ් කියන ක්ලික් කරලා පස්සේ ඔයාලගේ ෆෝන් එකට හරි නැත්නම් කම්පියුටර් එකට නැත්නම් ලැප් එකට මේක ඩවන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ඒ කියන්නේ මේ ඩීටේල්ස් ටිකම ඔයාලට පුළුවන් මේක මයින්ඩ් මැප් එකක් විදිහට ගන්න පුළුවන්, ඩේටා ටේබල් එකක් විදිහට ගන්නත් පුළුවන්. මීට අමතරව ඔයාලට පුළුවන් දැන් මම මෙතනදී ඊළඟට කරලා පෙන්නන්න යන්නේ කොහොමද වෙබ් එකෙන් ඔයාලා තොරතුරු ටිකක් හොයාගන්නේ. ඒ කියන්නේ කවුරු හරි දැන් හිතන්න උදාහරණයක් විදිහට මේක ගොඩක් වෙලාට යුනිවර්සිටි ළමයි බලන්නත් පුළුවන්, ඒ ලෙවල් කරන අය බලන්නත් පුළුවන්. ඕනි කෙනෙක්ට මේක වැදගත් වෙන විදිහට තමයි මම මේ කියන්නේ. ඊට පස්සේ දැන් හිතන්න දැන් ඔයාලට ඕනි දැන් කියනවා ලෙක්චර් එකේ හරි නැත්නම් ඉස්කෝලේදී හරි කියනවා මෙන්න මේ මාතෘකාවට අදාළව මොන හරි මයින්ඩ් මැප් එකක් හරි නැත්නම් ඩේටා ටේබල් එකක් හරි ඉන්ෆෝග්‍රැෆික් එකක් හරි හදාගන්න කියලා කියනවා. හිතන්නකෝ නැත්නම් මොකක් හරි ඒ වගේ නිකන් අයිඩියා එකක් අරන් එන්න වගේ කියනවා කියලා. ඒතර ඔයාලට දැන් හිතන්නකෝ දැන් මොන හරි එකක් කිව්වා කියලා. දැන් මොකක් හරි පාඩමක් ගමු අපි ගම් ෆුඩ් සයින්ස් කියලා ගමුකෝ උදාහරණයක් විදිහට. මට මේවල මතක් වුණේ මේක ඒ නිසා මම මේක දැම්මේ. ඔයාලට අදාළ තොරතුරු තියෙනවා නම් මේක එතන පේස්ට් කරන්න. මම මෙතන දැන් ෆුඩ් සයින්ස් කියලා දැම්ම. මට මේවල මතක් වෙන්නේ නැහැ ලොකුට මොකොත්. ඊට පස්සේ මෙතන වෙබ් කියන එක මම වෙබ් තියෙනවා. මොකද මගේ Google Drive එකේ මොකුත් නැහැ. ඊට පස්සේ ෆාස්ට් රිසර්ච් එක කියන එක ඔයාලා ඩීප් රිසර්ච් දාගන්න. මොකද ඔයාලට ගොඩක් නිවැරදි තොරතුරු නැවනේ. මම මෙතන මේ වෙලාවේ වේගින් මේ ටික කරන්න ඕන නිසා ෆාස්ට් රිසර්ච් එක තියෙනවා. මොකද්ද? ඊට පස්සේ මෙන්න මෙතන නිල් පාට හරිය ක්ලික් කරන්න. නිල් පාට ඊතලේ වගේ ක්ලික් කරන්න. හරි දැන් ඊට පස්සේ පේනවාද රිසර්චින් වෙබ්සයිට්ස් කියලා තියෙනවා. මේ වම් පැත්තේ වලට පේනවාද මේක අරගෙනවා. මට හම්බුණා ෆුඩ් සයන්ස් වලට අදාළ විකිපීඩියා එකෙන් තොරතුරු ටිකක් හම්බුණා. ඊට පස්සේ ෆුඩ් සයන්ස් වලට අදාළ මේ CS platform එකෙන් හම්බුණා. මේ වලට පේනදී 7 more sources කියලා හම්බුණා. ඒතකොට රිසෝසස් මෙතන දැන් 7ක් හම්බෙලා තිනවා. මේවට අදාළව දැන් මට හදාගන්න පුළුවන් එක්ක මයින්ඩ් මැප් එකක් හදාන්න පුළුවන්, නැත්නම් ඉන්ෆෝග්‍රැෆික් එකක් හදාන්න පුළුවන්, නැත්නම් ඩේටා ටේබල් එහෙම හදන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේ තොරතුරු ටික අදාළ ටික රිසෝස් ටික හොයාගත්තට පස්සේ මෙතන පහළ තියෙනවා ඉම්පෝර්ට් කියලා බටන් එකක් පේනවාදී නිල් පාටින්. මෙන්න මේ ඉම්පෝර්ට් කියන එක ක්ලික් කරන්න. හරි මේක ඔයාලා එකක් හැදුනාට පස්සේ මේක කරන්න පටන් ගන්න. මම මේ වෙලාවේ ඔයාලට ඉක්මනට කරලා පෙන්නන්න ඕන නිසා තමයි මේක කරන්නේ. හේතුව වීඩියෝ ගොඩක් දිග වෙද්දී ඔයාලට බලන්න හිතෙන්නේ නැහැ නේ. හරි මේ හැදුන එකක් තියෙනවා. ඔයාලට මේක බලන්න පුළුවන්. මෙතින් මං පෙන්න්නම් වල් ටික්මට එතනදි අප්ලෝඩ් කර YouTube වීඩියෝ එකක්. ඒකේ තිබ්බේ අනතුරක් වෙන එකක්. ඉතින් මේ අනතුර ඉන්ෆෝග්‍රැෆික් එකක් විදිහට තමයි මෙයාලා හදලා තියෙන්නේ. පේනවා ඇති මේකේ ස්පීඩ් එකත් එක්ක වාහනයක හැප්පිලා තියෙනවා. ඒ නිසා තමයි එතන එක්කෙනෙක් මැරලා තියෙන, එක්කෙනෙක් කර කී දෙනෙක් හරි මැරලා තියෙනවා. ඉතින් මෙතනදී ඒකට අදාළව හැදිලා තියෙනවා. මං හිතන්නේ එයාට ලයිසන් උන් නැද්ද කොහෙද සමහරට ඒ දේවලුත් මේකේ විස්තර කරලා තියෙනවා. පේනවා ඇති ඔයාලට මේක සාමාන්‍යයෙන් අර නිකන් ඉන්ෆෝග්‍රැෆික් එකක් විදිහට පේන විදිහට එයාලා හදලා තියෙනවා. ඒ කියන්නේ ඩීටේල්ස් ටික ස්ටෑන්ඩඩ් විදිහට දාලා තියෙනවා. හරි දැන් බලමු අපි අපේ අර තොරතුරු ටිකට අදාළව කොහොමද හැදෙන්නේ කියලා. දැන් මෙතන රිසෝසස් ටික බලා ගන්න පුළුවන්. මෙතන ඇඩ් වෙලා තියෙන රිසෝසස් ටික. මෙතන ඔයාලට කැමති නම් පුළුවන් මේ අදාළ නැති මොකක් හරි රිසෝසස් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔයාලට පුළුවන් මේව ටික් එකක් දාලා මේ ටික් එක අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටික් එක මෙහෙම කරගෙන ගිහිල්ලා ඔයාලට ගැලපෙන ඕන් ටික විතරක් සිලෙක්ට් කරලා තියන්න පුළුවන්. මම මෙතනදී මෙහෙම ටික් 3ක් විතර තියෙනවා. ඔයාලට ඕන නම් මෙතන කැමති කියන්නේ ඔයාලට ගැලපෙන ටික තෝරගන්න ඕන. මේ ටික් දාලා තෝරගන්න ගැලපෙන ටික. ඊට පස්සේ මෙතන දැන් මේ කැමති ඒව ටිකක් සිලෙක්ට් කරගත්තට පස්සේ කරන්න තියෙන මෙන්න මෙතන දැන් මෙන්න මෙහෙම තියෙනවා. මේක ඉම්පෝර්ට් කරන්න තැනක් තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති ඉම්පෝර්ට් කරන්න තැනක් නැහැ. මෙන්න මෙතන ඔයාලා කැමති ටික මෙහෙම දැන් සිලෙක්ට් කරගත්තා කියලා හිතන්නකෝ. දැන් මෙතන සිලෙක්ට් කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන තියෙනවා දකුණු පැත්තටම report infographic mind map කියලා තියෙනවා. දැන් mind map එකක් මට ඕනේ මේ වෙලාවේ. ඒ නිසා mind map කියන එකේ ඊතලේ මම ක්ලික් කරන්නේ. මොකද මට කස්ටම් කරගන්න ඕනේ මේක. ඊට පස්සේ මෙතනදී මම දැන් රිසෝස් 5යි තෝරලා තියෙනවා. මෙතන රිසෝසස් 9ක් 7ක් විතර ආවට මම මෙතන 5යි තීරුවේ. හරි ඊට පස්සේ මෙතන තියෙන්නේ ඔයාලට what should the topic be කියලා තියෙනවා. මෙතනින් ඔයාලට අදාළ එකගෙන ඔයාලට ගැලපෙන මාතෘකාවක් මෙතන දාගන්න. මේ තියෙන ඔයාලට things to try කියලා තියෙනවා. මෙතන ඔයාලට example විදිහට දීලා තියෙනවා. මෙතනින් ඔයාලට ගැලපෙන එකක් ඔයාලා type කරගන්න. ඊට පස්සේ මෙතන generate කියන එක click කරන්න. දැන් මම මෙතන මොකුත් type කරන්න ගියේ නැහැ. ඔටෝම යාලා දාලා හදලා දෙයි කියලා හිතලා මම මේක ඉක්මනට generate වෙන්න දැම්මා. බලමු අපි හැදෙන එක කොයි වගේ තියෙයිද කියලා. දැන් මෙතන පේනවා ඇති generating mind map based on 5 sources කියලා තියෙනවා. අපි බලමු මේක හදුනාට පස්සේ කොයි වගේ තියෙයිද කියලා. මේ පේනවා ඇති ඔයාලට ඉබේම මේකේ යාලා මාතෘකාවක් දාලා තියෙනවා. මේක නම් අර කලින් එක මේකටත් මාතෘකාවක් හැදෙනවා. දැන් අපි සර්ච් කරපු එක තියෙනවා ෆුඩ් සයන්ස් එකට. මේකටත් අදාළව හැදෙනවා. බලමු හැදුනාට පස්සේ කොයි වගේ තියෙයිද කියලා එක. හැදලා ඉවරයි. මයික්‍රෝබයොලොජි මැප් කියලා තියෙනවා. හරි මේ ක්ලික් කරලා බලමු. ඕපන් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. මේකේ මේ කෝ කියලා තියෙනවා, ඇඩ් කියලා තියෙනවා. මේ දැන් මේවා සිලෙක්ට් කරගෙන යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඩවුන්ලෝඩ් වෙන්න එනවා. දැන් මේක ඔයාලට පුළුවන් මෙන්න මේකෙන් සේව් කරගෙන මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක දැන් ඕපන් කරලා බලන්න පුළුවන් ඔයාලට. මේක ෆෝන් එකෙත් ඔයාලට පුළුවන්. හරි මේ තියෙන මේකට අදාළව හැදුන එක. මේ තියෙන ෆුඩ් සයන්ස් ඇන්ඩ් මයික්‍රෝබයොලොජි. මේකට අදාළව මේක ඩීටේල්ස් එහෙම ලොකුවට නැහැ. ඔයාලට පේනවා ඇති. හැබැයි මේක මෙතනට ඇවිල්ලා ඔයාලා මෙතන X කියන එක
සේට් කරට පස්සේ වාට බලාගන්න පුළා මේක ඩීටල්ස් ඇතුව මෙයාල හදලා තින පේනවා ඇති දැම පේන්නේ ඔල් මහිතන පේන ඇති කියලා මෙතන තින මේ විධකාර විදිට මෙහම චාට් ගල් හදලා තින මෙතවල්ට පුළුවන් කෙලිම මේ ඔක්කොමටි ඩව් කරගන්න පුළ මෙතන තියෙන දැමතින් කෝ AD ආරී තින ඩිසි තින මෙති මේ පහම ඩව් කරගන්න මේක හරිට මන්දන්න මේක කෝකද ඩව් කරගත්තොත් හරියන්න ගෙනක මේ පහම ඩව් කරගෙන අදාලක වාල ඩව් කරගන්න පුළුවන් ම මෙතනති දැම් කරලා පෙන්වේ දැ මේ මෙතන වාල්ට මේක පැටල්ලා ඇති සමහට ඒකට හේතු දැම මෙතන නිවස් එකත් එක්කම මේකත් හදන්න ගිය වාල මොකර එකක් හැදුවට පස්සේ වාලා අලුත් එකක් හදදි මෙතන මේ උඩ පේන ඇති කළු පාටෙන් තින ක්‍රියේට් නොට් බුක් කියතිනවෙන්න මේ කලික් කරලා ආය මුලද හතරන්න පටන් ගන්න නැත්තම් වාලාගේ අර කලින් හදපගත්තක මේක පැටලෙන්ට පුළුවන් දැම් මෙතන පේන ඇති වාල්ට මේ ක්‍රියේට් නොට් බුක් දුන්නට පස්සේ අලුත මේ වගේ කොපන්න මෙතින් වාල්ට කැමති අප්ලෝඩ් කරලා ඔන්න හදාගන්න නැත වෙබ්සයිට් එක ලින්ක අදාල හදාගන්න නැත ටයිප් කරලා ඒ වගේ මොක්කර එකක් හදාගන්න ඉන්ෆෝග්‍රපික්යක් මයින් මැප් එකක් ඩේට ටේබල්ල මේ ඕනික කොල්ට හදාගන්න පුළුව මං හිතන අද වීඩික ගොඩ ප්‍රෝජනත් දෙන්නද කියලා වීඩික හොඳන්න ලයි කරලා කමෙන්ට කරලා සබ්සක් කරන කියල මතක් කරන අලුත් වීඩියකින් හම්බෙමු